දන්නවද දෙයක්? දැන් මම කාටවත් කතා කරනවට වැඩිය කැමති නිහඬව නිශ්ශබ්දව වැඩ කරගෙන යන්න. මොකද අපි තර්ක කරන්න යන තාක්කල්ම අපිට හම්බෙන්නේ හිතේ අසතුට. ඉතින් කිසිම තර්කයක් වාදයක් කරන්න නැතුව කිසිම ගනුදෙනුවක් නැතුව තමන්ගේ කටයුතු විතරක් කරගෙන තනියෙන් යන ගමන හරිම නිහඬයි නිහතමානී. මොකද එතකොට තවත් ප්‍රශ්න අඩුයි. මොකද ඔක්කොගෙම ප්‍රශ්න අහගෙන මිනිසුන්ට එක්ක ගනුදෙනු කරගෙන හිත රිදීම් වෙනවට වැඩිය ලේසිම දේ තමා අපි තනියම අපේ ගමන යන එක. මොකද අර කතාවක් තියෙනවානේ බුදු වෙන්න ඕන තනියම යන්න ඕන කියලා. ඒක හරි. මොකද විදුලි බුබුල හොයාගත්ත තෝමස් අල්වා වුණා දහස් ගණන් පරදිද්දි කවුරු හරි කෙනෙක් ළඟ හිටියනම් අම්මපා ඌට බල්බයක් හොයාගන්න තියා මොනවත් හොයාගන්න දෙන්නේ. ඒ තරම් කොහකයි මිනිස්සු. මොකක් හරි එකක් කියලා පහලට ඇදලා දානවා. අර ළිඳේ ඉන්න ගෙම්බා කන ඇහෙන්නේ නැති ගෙම්බා තමයි උඩට ආවේ. අනිත් අය ආවේ නැහැ. මොකද එක්කෙනෙක්ට තියෙන දුර්වලතාවයක් එයාගේ ජීවිතේ දෙනන්න උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ තියෙන දුර්වලකම් ඔයා හදාගන්න තනියම. තවත් අයට කියන්න යන්න එපා. මොකද ඒ අයට හිනාවක් මිසක් අපිට ඉනිමකක් වෙන්න කිසි කෙනෙක් හිතන්නේ නැහැ. ලස්සන දවසක් හැමෝටම.